සුමන සමන් විරාජෝත්තමයාණන් වහන්සේ විසින් ඉතාම කුඩා ප්‍රමාණයේ මතකයේ නිවැරදි නම් රියන් 6ක වගේ ඉතාම කුඩා ප්‍රමාණයේ දාගැබක් චෛත්‍යයක් එදා මේ ස්ථානයේ ඉතලා කියන කාරණාව සඳහන් වෙනවා. එතකොට ඉන් අනතුරුව අපේ රට පාලනය කරපු විවිධ පාලකවරු නායකවරු මොකද කළේ? අර රියන් 6ක පමණ කුඩා චෛත්‍ය දාගැබ ප්‍රමාණිකව ප්‍රතිසංස්කරණය කරලා ධම්මා මණ්ඩක්ඛී ආයිමං ආයිමං අපෝනිපාන සම්පත්ති විනාති ධර්මානුශාසනාව ශ්‍රවණය කරන අය ප්‍රඥාවන්ත ඇත්තෝ ඒ වගේම පඬිත ඇත්තෝ ඒ අය ධම්ම වේදේ සුඛාන්තේදී ධර්මයේ ජීවිතය කරගෙන බොහෝම විනෝදයෙන් යුක්තව ජීවිතය ගත කරන්නට වෙනවා උත්සාහවත් වෙනවා. ඒ වගේම විපස්සාන්නේන චේතසා කුමන අවස්ථාවකදී වර්තාර්මික පින්වතුනි තමන්ට අනුන්ගෙන් සිද්ධ වෙන අවඩක් අයහපතක් තමන් විසින් අන් අයට කරන්න උත්සාහවත් වෙන්නේ. ඒ වගේම වැරදි සිතුවිලි පහළ කරගන්නේ නැහැ. සෑම මොහොතකදීම දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යහපත් සිතුවිල්ලක්මයි පහළ කරගන්නේ. ඒ වගේම ආර්ය අපවේදිතේ ධම්මේ ආර්ය ශ්‍රාවකයෙකු විදිහට බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන්ට ධර්මයට අනුකූලව ජීවිතය ගත කරන්ට ආර්ය මහා සංඝරත්නයට ගරු කරන්ට නිරන්තරයෙන්ම උනන්දු වෙන උත්සාහවත් වෙනවා. ඒ තමා ශ්‍රද්ධාව කියලා කියන්නේ. දේරුවන් වහන්සේලා පිළිබඳව අවබෝධයෙන් විශ්වාස කරගෙන සරණය. පින්වත් ඔබ හැම දෙනාම දේරුවන් වහන්සේලා තරගෙනilla අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වෙලා බොහෝමත් ගුණගරුක සිල්වත් පින්වත්නි. පින්වත් ඔබ හැම දෙනා වෙනුවෙන් මම දේශනා කරන්න බලාපොරොත්තු වන කාමී ධර්මයෙන් පත්වෙන්නත් මහානුභාව සම්පන්න ආශිර්වාදයක් බවට ඒකාන්තයෙන්ම අපිට පත් වෙනවා. ඒ නිසා ධර්මානුශාසනාව ශ්‍රවණය කරන දැදහැතියෝ බොහෝම ගෞරවයෙන් යුක්තව තමන්ගේ කය ඒ වගේම වචනය සිත සංවර කරගෙන මේ උදාාරතර ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න අදහස් කරන්න අපේ මේ පින්වන්ත ඇත්තෝ ජීවිතේ කොච්චරනම් ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරලා ඇද්ද? ජීවිතය ලබාගත් ආයින් පස්සේ මරණය දක්වා කාල පරාසය පුරාවට මෙනෙහි කරන්න උවමනා කරනු ලබන කාරණා පහක් තිබෙනවා. කාරණා කීයක්ද? කාරණා පහක් පිළිබඳව. පංචමානි වික්‍රවේ ඨානානි කතමේ පංච
ජරා ධම්මෝ මේ චරං අනතීතෝති අභින්නම් පච්ච වේකිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා ව්‍යාධි ධම්මෝ මේ ව්‍යාධින් අනතීතෝති අභින්නම් පච්ච වේකිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා කම්මස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දෝ කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ මේ භවිස්සාමි ඉත්‍යාවා පුරිසේනවා ගහට ධර්මශාලාවේදී සිහිපත් කරනවා මහණෙනි අපි ජීවිතය ගත කරගෙන යනකොට ස්ත්‍රී කෙනෙක් වේවා පුරුෂයෙක් වේවා ගෘහස්ත ජීවිතය ගත කරන යම් කෙනෙක් වේවා එහෙමත් නැත්නම් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක් වේවා නිතර නිතර සිහිපත් කළ යුතු කාරණා පහක් පිළිබඳවයි සඳහන් කරන්නේ. ජරා ධම්මෝ හි ජරං අනතීතෝති අභින්නම් පච්ච වේකිතබ්බං කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ ශරීරය දිවීන් ස්වභාවය හේතු කොටගෙනමයි පවතින්නේ. මේ දිවීන් ස්වභාවය ඉවත් කරගෙන මට ජීවත් වෙන්න පුළුවන්කමක් මේ කාරණාව සිහිපත් කරනකොට තරුණ කාලයේදී තරුණ මදයෙන් වස්තුන කෙනෙකුට මේ කාරණාව පැහැදිලි නැහැ. දවසින් දවස වයෝ වෘද්ධ තත්ත්වයට පත් වෙනකොට මේ කාරණාව අපිට බොහෝම හොඳින් අත්හදා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතන වයෝ ධම්මල දාතන බොහෝ පිරිසක් ඉන්නවා. මේ ඉන්න ඇත්තටම තමන්ගේ ජීවිතයේ දැන් අපහසුතාවයක් දැනෙනවා. තරුණ අවදියේ බොහෝම ලස්සනට අපිට ලෝකයේ දකින්න ඇත්තක හොඳට ක්‍රියාත්මක අපේ ඇස් දෙකට අපිට තව කන්නාඩි දෙකක් පාවිච්චි කරන්න. ඉස්සර නම් කාගේවත් වරපුවක් නැතුව අපිට ඇවිදලා කියලා මොනවද කරලා යන්න පුළුවන්.
දැන් හාමුදුරනේ ඇත්ති හාමුදුරනේ බණ දැන් නැගිටින්නේ කියයි දැන් වෙන්නේ නැහැ. ඒක තීරණය වෙන්නේ අම්මලාගේ අතේ. මං ආවේ උපරිම අද විනාඩි 45ක් 50ක් බණ කියන්න. මාත් අසනීපතක් තියෙන නිසා ඒ වගේම අම්මලා ආපු මේ පළවෙනි පින්කම අවසාන පින්කමත් නෙවෙයි. ලංකාය යත් පටමං සුගතෝ නිසංජ යක්ඛේ දමේසි නිජසා සන පාල නාය තානේතහින් නිහිත කුන් තෙල ග්‍රීව දාතුන් වන්දාමි සාදු මහියංගන තුපරා